ආයුබෝවන් ඔබ මේකතු වෙලා ඉන්නේ රජ්‍ය SL Tech Bro YouTube නාලිකාවෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ WhatsApp account එක බෑන් වෙන්න හේතු සහ අන්බෑන් කරන විදිය ගැනයි. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මේ විදිහට බෑන් වෙච්ච account එකක් බෑන් වෙන්න හේතු සහ අන්බෑන් කරන විදිය දැන් අපි බලමු. ඉතින් දැන් ඔයාලා account එක අන්බෑන් කරන්න කලින් setting එකට යන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕන පහළට. ඊට පස්සේ යන්න ඕන මේ apps කියන එකට. මම යනවා මේ විදිහට මගේ WhatsApp account එකකට. ඊට පස්සේ යන්න ඕන ඔයාලා මේ storage කියන එකට. ඊට පස්සේ ඔයාලා මෙතන clear cache කියන එකයි manage storage කියන එකේ data clear කරගන්න ඕන. හරි ඊට පස්සේ එන්න මුලට. ඊට පස්සේ දැන් එන්න ඔයාලගේ බෑන් වෙච්ච account එකට. ඊට පස්සේ ඔයාලගේ phone number එක දෙන්න ඕන. ඉතින් phone number එක දෙන්නේ නැතුව ඔයාලගේ phone number එක දෙන්නේ නැතුව ඔයාලා ඉන්න ඕන මෙන්න මෙතන මේ help කියන dot තුනව බලලා එතනින් දෙවෙනි තියෙන help කියන එක ඉස්සරහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට contact support කියන description bio එකක් ෆොටෝ එකක් add කරන්න එනවා. ඉතින් ඔයාලගේ account එක බෑන් වෙච්ච account එකේ screenshot එකක් add කරන්න. description එකට මේ මම type කරලා තියෙනවා වගේ ඒ විදිහට මම type කරලා phone number එක තියෙන තැනට ඔයාලගේ බෑන් වෙච්ච account එකේ phone number එක දීලා next කරන්න. පොළ පාටින් තියෙන next කියන බටන් එක දෙන්න. about account balance කියන උඩ ඉස්සරහට ටච් කරන්න. ඊට පස්සේ පහළ තියෙන පොළ පාටේ උඩ ඉස්සරහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා එනවා මේ වගේ තැනකට. මේකෙන් Gmail එක select කරන්න. ඊට පස්සේ මේ වගේ mail එකක් ඔයාලට දෙන්නවා. මේ දකුණු පැත්තේ උඩින් තියෙන මේ ලකුණ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ message එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බැහැ නේද? මේ විදිහේ message එකක් එනවා. ඊට පස්සේ ඔයාලා තේරුම් ගන්න බැහැ නේද? type කරලා send කරන්න. itu සබ්ජෙක්ට් දර්ශන හෝ ෆොටෝස් වීඩියෝස් වචන ස්ටිකර් වැනි දර්ශන ඉති දේවල් ෂෙයා කිරීම WhatsApp account එක පැනවීමට එක හේතුව. දෙවෙනි හේතුව ඔබ තව කෙනෙකුට WhatsApp කරහා තර්ජනය කිරීම පරසවචනයෙන් දැනගැනීම ඔබේ WhatsApp account එක සදාකාලිකව බෑන් වීමට තවත් හේතුවක්. ඉතින් මේ වගේ ගොඩක් බලනවා මගේ WhatsApp account එක බෑන් වෙනවා.
මේ විදිහට බෑන් වුණා මාසයක් මාස 3ක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සදාකාලිනව ඔයාලගේ account එක බෑන් වෙන්නත් පුළුවන්. ඔයාලා අපි බලා ගන්න ඕන ඔයාලගේ account එක ඔයාලා පරිස්සම් කරගන්න. ඉතින් මොකද ඉතින් වීඩියෝ එක ගැන තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් තවත් අලුත් දවසක හැමෝම බලාපොරොත්තු වෙමු. අදට සමගන්න ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න රජයේ SLTech YouTube නාලිකාව subscribe කර bell icon එක ඔන් කර තියාගන්න. මේ වීඩියෝ එක කැමති නම් like කරන්න. මේ වීඩියෝ එක ගැන අදහස් යෝජනා චෝදනා පහතින් comment කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න share කරන්න. ඉතින් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තු වෙමින් අද මම සමු ගන්නවා. ආයිබෝවන්.